ඔන්න ඉතින් හැමදාමත් වගේ මේ පාරත් අපි දන්සල් නොදින්න ආවා. කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි අපි ගමන පිටත් උනේ. අපි දන්නේ අපි කොහෙද යන්නේ කියලා. අපි එනම් බලමු අපි මොන පැත්තටද යන්නේ කියලා. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක ඉන්න බලමු අපි මොකද කරන්න කියලා. අපි මාත්‍රයට ඇවිල්ලා වත්තේගම පාරෙන් තමයි යන්න ප්ලෑන් කරේ. අපිට වත්තේගම පාරේ යද්දිම සවුදන්සලක් හම්බුණා. අපි එකෙන් සව් එකක් බීලා ගමන පිටත් වුණා. ආයෙත් අපි බලමු මිනකට මමගේ දන්සලක් අපිට සෙට් වෙයිද කියලා. දෙවනි දන්සල බනිස් දන්සල. ඔය යන්න පයින්ද මේ. ඔන්න ඊළඟ දන්සල මාළු බනිස් දන්සලක් සෙට් වුණා. එකෙන් නම් මාළු බනිස් 4-5ක් විතර කෑවා. බනිස් කාලා අපි ගෙදරින් දෙකක් හදන් ආවා. ඒකත් බීලා විතර පොඩ්ඩක් කළා ඉඳලා අපි ආයෙ අපි ගමනේ පිටත් වුණා. පේනවනේ ඉතින් කට්ටිය දන්සලේ බනිස් කාලා තේකත් බීලා අපි ටිකක් වෙලා මෙතන ඉඳලා ආයෙ අපි දන්සල් නොදින්න පිටත් වුණා. දන්සල අයිස්ක්‍රීම් දන්සල. ඔන්න ඉතින් අතු බැරි දන්සලක් අයිස්ක්‍රීම් දන්සලක් සෙට් වුණා. ඒකිනුත් අපි අයිස්ක්‍රීම් එකක් කෑවා. ඔයාලට පේනවා ඇති එක්කෙනෙක් ලස්සන සින්දු කියනවා. මං ඇත්තටම හිතුවේ මේක දාලා දෙන සින්දුවක් කියලා. බලද්දි සින්දුවක් කියනවා. බලන්න කොච්චර ලස්සන සින්දුවක් කියනවද කියලා. ඊළඟට අපිට ෆයිට් රයිස් දන්සලක් සෙට් වුණා. ඒකෙත් කොහොමරි පැයක් විතර ඉඳලා රයිස් එක්කුත් කාලා අන්තිමට අපි ගෙදර ආවා. අපේ හරියම බතුස් නැති වෙයි. පොහේට පස්සේ දවසේ මායි වයිෆුයි ඇවිදින්න ආවා. අපි ආවේ මාතලේ අන්දමුල්ල පැත්තට තමයි. වරුම අපිට දන්සල් සෙට් වෙයිද නැද්ද කියලා පොහේට පස්සේ දවසේ. ඔන්න අපිට සුපුරුදු පරිදි අයිස්ක්‍රීම් දන්සලක් සෙට් වුණා. මේකෙනුත් අපි අයිස්ක්‍රීම් එකක් කාලා ටිකක් වෙලා ඉඳලා ඉස්සරහට ගියා. අපිට සුප් දන්සලකුත් සෙට් වුණා. ඒක නම් කරේ දහම් පාසලක පොඩි ළමයි ටිකක්. ඒකෙනුත් ඉතින් සුප් එකක් බීලා අපි අපේ ගමන පිටත් වුණා. ඔන්න අපිට ඊළඟට සෙට් වුණා බත් දන්සලක්. මේකේ නම් කෑම මාරම රහයි. පෝලින් තිබ්බෙත් නෑ. බත් දන්සල ඉවරලා ඔන්න අපිට ආයෙත් අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඒකිනුත් අපි අයිස්ක්‍රීම් දෙකක් කාලා එහෙමම ඉස්සරහට ආවා. අපිට අයිස්ක්‍රීම් දන්සල සෙට් වුණා.
ඔන්න ඔහොම තමයි අපි දන්සල් වෙන්දී. එහෙනම් අපි ඊළඟ පාර පුසොන් එකටත් හැම්බමු. හැමෝටම ජය වේවා.